හායි යාළුවනේ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් ඔන්න අද වීඩියෝ එක මගේ උදේ වරුවක් ගෙවන විදිය ගැන. ඉතින් මම ඔන්න උදේම නැගිටලා වැඩ එක පටන් ගත්තා. උදේම කියලා කිව්වට අද නැගිටින්න පොඩ්ඩක් පරක්කුයි. දැන් වෙලාව 4 වගේ ඇති. ඉතින් guys නැගිටලා වොෂ් එකක් හැම දාලා වැඩ ටික පටන් ගන්න තමයි යන්නේ. ඉතින් යාළුවනේ මම සාමාන්‍යයෙන් වොෂ් එකක් හැම දාලා කිරියක් හැම හදාගෙන ඇවිල්ලා ඊට පස්සේ මම කලින් දවසේ කරපු වැඩ ටික එතකොට අද දවසේ කරන්න තියෙන වැඩ ටික හැමදේම හදනවා. එතකොට දැන් මම මේ කරන්නේ ඒ ටික තමයි කියන්නේ මෙසේජ් එකෙන් රිප්ලයි කරනවා. එතකොට කලින් දවසේ මොනවද කරලා තියෙන්නේ හැමදේම බලලා එතකොට කලින් කරන්න මගේ ආරච්චි වැඩ මොනවද ඒ ටික බලලා ඒ ටික මාක් කරගෙන එතකොට අද දවසේ කරන්න තියෙන වැඩ ටික හදනවා හැම. ඉතින් ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාලට පුළුවන් වීඩියෝ එක බලන ගමන් ෆ්‍රී ඩේටා කාඩ් දිනා ගන්න. ඉතින් ඒකට කරන්න තියෙන දේවල් මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔන්න ඉතින් ඊගාවට ඔයාලට පේන විදිහට කරනනේ. ඉතින් ගේ මාතුවාලා ඒ ටික පිරිසිදුව තියලා ඒ වැඩ ටික තමයි කරන්නේ. දැන් නම් හොඳටම පරක් ප්‍රියාවනේ. ඉතින් පටවට කරඩක් දාලා උයනවා. හතර විදිය ගැන මොකවත් හිතන්න එපා යාළුවනේ. මොකද මමත් YouTube එකෙන් බලන් තමයි හැදුවේ. මමත් දැනගෙන හදපු ගෑමක් නෙමෙයි. ඔන්න ඔය විදිහට කොමාරි කෑම එක හදලා අන්තිමට රයිස් එකක් විදියට ලස්සනට රසට කෑමක් ආවා.
ඉතින් යාළුවනේ මම කෑම එක හදලා ඉවරලා ටක් ගාලා ඇනලයිස් එකක් ඇහුවා. මොකද මගේ යාළුවෙක් කෙනා කියලා කෝල් කරා එළියට යන්න. ඊළඟට යාළුවනේ ඔන්න ඉතින් මම රෙඩි වුණා යන්න. ඊට පස්සේ කෑවා. මේ දවස්වල නම් යාළුවනේ ටිකක් ලෙඩ වෙලා ඉන්නේ. කලින් ටික නම් හොඳටම ලෙඩ වෙලා ඉඳී. මේ ටික නම් ටිකක් ලෙඩ වෙලා ඉන්නේ. ඇත්තම කිව්වොත් යාළුවනේ දැන් යන්නේ කොයිද කින්ද මන්ද ඒ කිසිම දෙයක් මම දන්නෙත් නෑ. යාළුවා කතා කරා යන් කියලා කිව්වා පොඩි වැඩක්. ඒකට එළියට යාගේ පොඩි වැඩ වගේ. ඉතින් මම ලැහැත් වුණා යන්න. ඕන ඉතින් යාළුවනේ මම පාන්දරම ඇනලයිස් කරලා ගත්ත ට්‍රේඩ් එක $30ක් වගේ ප්‍රොෆිට්. ඒ කියන්නේ රුපියල් 10000ක් වගේ. ඉතින් ඔන්න යාළුවා නම් ඇහිලා ලොකේෂන් එකට කඩේකට තමයි යන්නේ දැන් අපි. මුලින්ම මොනවා හරි පොඩි දෙයක් කාලා ඊට පස්සේ චැට් එකක් දාලා ඊට පස්සේ තමයි අපි වැඩේට යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි මුලින්ම ගියේ පාන්දර රොයල් එක් ගාව තියෙන බන් කඩේට. ඔන්න පොඩි මෑන් ඉස්සරහා. ඉතින් අපි ගත්තා එතනින් සබ්මැරින් 2යි සරුවත් 2යි. එතකොට සබ්මැරින් එකක් උනේ රුපියල් 350යි සරුවත් එක රුපියල් 100යි. මාර්ම ලාභයි. ඒ වගේම තමයි මාර්ම රස රතික් ඩෝන කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුළුවන් බය නැතුව. ඔයාලට පුළුවන් රොයල් එක් ගාව තියෙන බන් කඩේට ගිහලා ඕන එකක් බන් කන්න. අපි දෙන්න ඉතින් කන ගමන් චැට් එකක් දැම්මා. ඒ චැට් එක ගැන කතා නොකරමු. ඒක සෑහෙන දිග කතාවක්. ඊගාවට යාළුවනේ අපි ගියේ අයිස්ක්‍රීම් කන්න. මම අයිස්ක්‍රීම් එක ගන්නකම් මම ට්‍රේඩ් එක බැලුවා. ට්‍රේඩ් එක දැන්ට $50ක් ප්‍රමිත්. කියන්නේ රුපියල් 15000ක් වගේ දෙලා තිබ්බා. අයිස් එකත් අරගෙන දැන් අපි ආවා පානදුර පාක් එකට. පාක් එක කියන්නේ 10:50 වගේ වෙද්දී වුණා. ඉතින් ඔන්න දැන් මල්ලිගේ වැඩ වගේකට තමයි ආවේ. තව යාළුවෙක් ඉන්නවා කියලා කිව්වා. එයා එනකම් අපි මෙතන ලාඩියක් කියන්නේ එයා යාළුවත් පාක් කරමු තමයි. නාමේ පාක් කරනවා වැඩ ටික කරන්න තියෙන්නේ. පාක්ගේ view එක ගත්තත් guys මාරු ලස්සනයි. ඔන්න ඊගාවල ට්‍රේඩ් එක ආයි බලනකොට $70ක් ප්‍රොෆිට් එක කියන්නේ රුපියල් 20000ක් වගේ. මම ඒ වෙලාවේ නම් ට්‍රේඩ් එක ක්ලෝස් කරා ටිකක් වෙලා තියලා. මොකද මම අද ට්‍රේඩ් එක දැම්මේ දවස් විදිහම කවර් කරගන්න. මම සාමාන්‍යයෙන් දෙන දෙයක් තමයි දවසකට විදිහමක් යනවා නම් ඒක මම ට්‍රේඩ් එකක් දාලා අනිවාර්යයෙන්ම කවර් කරගන්නවම තමයි. ඉතින් යාළුවනේ ඔන්න ඒ විදිහට තමයි අපේ උදේ වරුව ගෙවුනේ. ඉතින් ආයෙ අර වීඩියෝ එකකින් හම්බ වෙනකම් දැනට මේ වීඩියෝ එක සමු ගන්නවා. බයි බයි.